දැන් ඔයාව එළියට ගන්න බෑ හෙඩ්විග්. ඉස්කෝලෙන් පිටදී මැජික් වැඩ කරන්න තහනන්නේ. අනිත් එක අංකල් බර්නන් දැක්කනේ වෙච්චදී. එයා තන ඉන්නවා. වෑනන් මම ආයෙත් කියන්නේ අර කුරුල්ලගේ කරච්චලේ නවත්තලා දැම්මේ නැත්තම් ඔයාව ගෙදරින් එලවලා දානවා. ඒත් එයාට කම්මැලි. පොඩි වෙලාවකට හරි එළියට දාන්න පුළුවන්ද? අඩු ගානේ පැයකට. එතකොට ඔයාගේ යාළුවන්ට පණිවිඩය වන්න පුළුවන් මේ කුරුල්ලාතේ. ඒව කොහෙද මාත් එක්ක? එයාලා මට කිසිම පණිවිඩයක් එව්වේ නැහැ. ඒ වගේම මම යවුවෙත් නැහැ. ඇත්තමයි. ඔයාට ලියුම් යන්නේ ඒගොල්ලන්ට පිස්සුද? හරි මං කියන දේ හොඳට ගන්නවා. පුංචි කාලේ ඉඳලා ඔයාට අනුකම්පා කරලා ගෙදර තියාගෙන හදාගත්තා. පුංචි කාමරයක හරි ඔයාට නිදා ගන්න දුන්නා. එහෙම කළේ මගේ හදවත උණු වෙච්ච හින්දා. දැම්ම නෙවෙයි පුතේ පොඩ්ඩක් ඉන්න අමුතු වෙනකන්. අපිට තව වැඩි වෙලාවක් නෑ. අපි දැන් කරන්න තියෙන දේවල් ගැන ආපහු බලමු. ඔයා කියන්නේ ඒගොල්ලෝ ආපුවාම ඔයා මොනවද කරන්නේ? ඉස්සරහට ගිහිල්ලා එයාලව සාදරයෙන් අපේ නිවසට පිළිගන්නවා. ඩඩ්ලි ඔයා මොකද කරන්නේ? මම මෙතන ඉඳලා ඒගොල්ලෝ අතර හරි. හරියට හරි. එතකොට ඔයා මං කාමරේට වෙලා ඉන්නම්. මම ගෙදර නෑ වගේ කිසිම සද්දයක් නැතුව හිටියම හරිනේ. ඒක තමයි වෙන්න ඕනේ. මේක තමයි මම මෙච්චර කාලයකට කරන ලොකුම ගනුදෙනුව. වැරදිලාවත් ඒක අවුල් කරන්න හදන්න එපා. ඔබ දෙපළ එනකම් මම මග බලාගෙන හිටියා. හැරි පොටර් හඳුනාගන්න ලැබීම සතුටක්. කවුද ඔයා? මම ටොබි පුංචි වැඩකාරයෙක් තමයි. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. ඒ වුණාට ඔයා මේ වෙලාවේ මගේ නිදන කාමරයට ආපු එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. හරි පුංචි බේබි ටොබිට එක තේරෙනවා. ඒත් මම මෙහාට ආවේ ඔබට වැදගත් කතාවක් කියන්න. මේක හරිම භයානකයි. කොහෙන් පටන් ගන්නද කියලා මට හිතා ගන්නවත් බෑ. වාඩි වෙලාම කියන්නකෝ. මොකද කිව්වේ? ඔබ මට වාඩි වෙන්න කිව්වා. ඩොබි සමා වෙන්න. මම වගේ හිතෙන්න නෙමෙයි හදුවේ. වාඩි වෙන්න කිව්වා. ටොබි යාලා තියෙන ඔබේ උසස් ගතිගුණ ගැන මම කවදාවත් සුදුසු නෑ ඔබත් එක්ක සවාසුනක වාඩි වෙන්න. මම සුදුසු නෑ ඒකට. ඒ කියන්නේ ඔයාට හොඳ මායාකාරය හම්බෙලා නැහැ. ඔව් මං හිතන්නේ